ඔය කට්ටිය දැකලා ඇති මේ වෙනකොට ගොඩක් තැන්වල ගොඩක් ෂොප් වල ඒ වගේම ගෙවල් වල ඉන්ඩෝ කැමරාස් ගහලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ Asus brand එකෙන් එන P1 Lite කියන මෙන්න මේ ඉන්ඩෝ කැමරා එක ගැන තමයි කතා කරන්න යන්නේ. මේක අන්බොක්ස් කරලා බලමු අපි අද මේකේ ෆීචර්ස් කොහොමද කියලා. ඉතින් මේක 2K resolution එනවා. ඒ වගේම night vision support කරනවා. හොඳ කැමරා එකක්. මං ගාව දැන් කැමරාස් දෙකක්ම තියෙනවා. අපි මේවා අන්බොක්ස් කරලා බලමු මොන වගේද කැමරා එක කියලා. එහෙනම් අපි වීඩියෝ එකට ගිහින් බලමු මේකේ බොක්ස් එකේ හම්බෙන්නේ මොනවද? ඒ වගේම මේකේ ෆීචර්ස් ගැන දැන් කතා කරමු. තාමත් අපේ channel එකට අලුත් කෙනෙක් නම් දෙන පාත් තියෙන subscribe button එක click කරලා ඊට අපේ තියෙන bell icon එක click කරන්න. එතකොට ඔයාලට මේ වගේ videos ඉස්සරහටත් බලා ගන්න පුළුවන්. එහෙනම් අපි unbox කරන්න Asus brand එකේ P1 Lite කියන මෙන්න මේ ඉන්ඩෝ කැමරා එක. හරි අපිට කැමරා එක මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මම ගාව දැන් box දෙකක් තියෙනවා. box එක අපිට බලා ගන්න පුළුවන් Asus security camera කියලා මෙන්න මේ විදිහට box එක ඉස්සරහින් ගහලා තියෙනවා. P1 Lite කියන මොඩල් එක තමයි මේක ඉන්ඩෝ වලට තමයි හරියන්නේ. ඉතින් ඉන්ඩෝ එකෙන් ඔයාලට එළියට වුණත් ගහන්න පුළුවන්. ගේ ඇතුලෙන් තෙමෙන්නේ නැති වෙන්න හයි කරා නම් හරි. ගේ ඇතුලේ පැසේජ් එකේ ඉඳන් එළිය පැත්තට වෙන්න ගහන්නත් පුළුවන්. මොකද මේක night vision support කරනවා. ඒ වගේම 3 මෙගාපික්සල් කැමරා එකක් තමයි එන්නේ. මේක රොටේට් කරන්න පුළුවන් 360කට. ඒ වගේම ඔය ටික තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. human detection feature එකක් තියෙනවා. කවුරු හරි මොකක් හරි හෙලවෙද්දී මිනිස්සෙක් එහෙම යද්දී ඒක identify කරගන්නවා මේ කැමරා එකේ. ඒ වගේම මෙතනින් අපිට තවත් features ටිකක් බලා ගන්න පුළුවන්. notification උත් එනවා. ඒ වගේම audio support කරනවා. ඒ කියන්නේ කැමරා එකෙන් කට්ටිය කතා කරන්නේ මොනවද කියලා ඔයාලට අහගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට ෆෝන් එකෙන් ඇප් එක කරා මේක මැනේජ් කරන්න පුළුවන්. ෆෝන් එකෙන් ඔයාලට මයික් එකෙන් කතා කරලා කැමරාවෙන් ඇහෙන විදිහට කතා කරන්නත් පුළුවන්. ඒ වගේ මල්ටි යුසර් ඇක්සස් තියෙනවා. ඔයාලට ෆෝන් දෙක තුනක යූස් කරන්නත් පුළුවන්. කැමරා ඕන ගානක් තනි ෆෝන් එකකින් බලන විදිහට Asus app එක පාවිච්චි කරලා කනෙක්ට් කරගන්න පුළුවන් Asus security app එක හරහා. මෙතනත් තියෙනවා ෆීචර්ස් ටිකක්. high quality තියෙනවා. ඒ වගේ motion tracking තියෙනවා. මේකේ ඒ කියන්නේ කැමරා එක අපි සෙට් කරලා තියෙද්දි කවුරු හරි හිතන්න කවුරු හරි මිනිස්සෙක් යනවා කියලා motion tracking on කරලා තිබ්බොත් කැමරාව මේ මිනිස්සයා යන පැත්තට මෙහෙම ඔටෝමැටික් හැරෙනවා. ඒක අපිට ඕෆ් කරන්නත් පුළුවන් කැමති නම්. ඒ වගේම 24 hour recording option එකක් තියෙනවා. මේකට memory card එකක් දාන්නත් පුළුවන්. ඒකත් මම ඔයාලට පෙන්නන්නම් වීඩියෝ එක unbox කරාට පස්සේ. night vision mode එකත් support කරනවා. රෑට හොඳ quality එකක් තියෙනවා. black and white තමයි night vision mode එක support කරන්නේ. ඕනනම් ඔයාලට color on කරලා තියන්නත් පුළුවන්. හැබැයි color on කරාට quality එක පොඩ්ඩක් අර පැහැදිලි ගතිය පොඩ්ඩක් අඩු වෙනවා. ඒක නිසා color off කරලා black and white එකෙන් ඔයාලට මේ night vision use කරන්න පුළුවන්. ඉතින් ඔය features ටික තමයි තියෙන්නේ. මේක ඔයාලට use කරන්න නම් wifi connection එකක් තියෙන්න ඕනේ app එක හරහා බලන්න නම්. කැමරාවත් අපි wifi වලට connect කරලා තමයි app එක හරහා පාවිච්චි කරන්නේ. ඉතින් මම මේක unbox කරගෙන තියෙන්නේ වටේ packing එක විතරයි කඩාන තියෙන්නේ. අපි බලමු මොන වගේද තියෙන්නේ කියලා කැමරා එක. අපිට මුලින්ම unbox කරගත්තට පස්සේ මෙන්න මේ වගේ උඩින්ම කැමරා එක බලා ගන්න පුළුවන්. මම ඒක පොඩ්ඩකට පැත්තකින් තියන්න. ඒ වගේම box එකේ ඇතුලේ තව හම්බෙන්නේ මොනවද කියලා අපි බලමු. හරි box එකේ අපිට තව හම්බෙනවා මෙන්න මේ විදිහේ user manual එකක්. මේක ඔයාලට කියවලා ID එකක් ගන්න පුළුවන්. ඒ වගේම තව cable set එකක් හම්බෙනවා. බලමු මොනවද කියලා තියෙන්නේ. මේක අපිට හම්බෙනවා type C to USB මෙන්න මේ විදිහේ කේබල් එකක් 1 මීටර් වගේ දිග කේබල් එකක් තමයි හම්බෙන්නේ. ඒ වගේම ස්ක්‍රූ සෙට් එක හම්බෙනවා මෙන්න මේ කෑල්ලත් එක්ක. මේ කැමරාව ඔයා වහලයකට ඒ වගේම බිත්තියකට හයි කරනවා නම් ඒකට අවශ්‍ය කෑලි ටික හම්බෙනවා. මම කැමරාව අරන් පෙන්නන්නම් මොන වගේද තියෙන්නේ කියලා. මේ වගේ ලුක් එකක් තමයි අපිට කැමරා එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ 3 මෙගාපික්සල් high quality cam එකක් එන්නේ. ඒක නිසා photos එහෙම මාර clear. මෙතන ගහලා තියෙනවා 3 මෙගාපික්සල් Asus security කියලා. මෙතන තමයි lens එක එන්නේ. මේක ඔයාලට ගලවලා දාන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ ටිකලේ ගලවලා දාන්න පුළුවන්. use කරන්න ගද්දි. මේකේ lens එක මෙහෙම අපිට phone එකේ manage කරන්න පුළුවන් මේ විදිහට හැරවෙනවා. දැන් මම මේ අතින් ඔයාලට කරලා පෙන්නන්නේ. මේ lens එක මෙහෙම උඩට පාතට විතරයි හැරෙන්නේ. මේකේ ටිකක් මෙහෙම පාතටම කරාට පස්සේ මෙතන තියෙනවා chip එක දාන්න. මෙතනින් ඔයාලට memory card එකක් දාන්න පුළුවන්. ඒ වගේම මෙතන reset button එක තියෙනවා.
ඒ වගේම මේකේ මෙන්න මේ තියෙන රවුම බෝලි වගේ කෑල්ල ෆෝන් එකෙන් අපිට මැනේජ් කරන්න පුළුවන් කරකවන්න පුළුවන් 360 අංශක 360 විදිහට මෙන්න මේ විදිහට. හරි ඒ වගේ මෙතන තමයි ස්පීකර් එක ඉන්නේ. ඒ කියන්නේ අපි ෆෝන් එකෙන් මේක මැනේජ් කරද්දි අපිට ෆෝන් එකෙන් කතා කරන්න පුළුවන්. එතකොට මේ CCTV එකෙන් ඇහෙන විදිහට ඒ අදාළ කෙනාට කතා කරන්න පුළුවන්. ඒ වගේම CCTV එක හයි කරලා තියෙන තැන කට්ටිය කතා කරන්නේ මොනවද කියලාත් අපිට අහන්න පුළුවන්. මේක මයික්‍රොෆෝන් එකක් එහෙමත් වෙනවා. මෙතන මේ LED ඉන්ඩිකේටර් එකක් එන්නේ. ඒ වගේම මයික්‍රොෆෝන් එකකුත් තියෙනවා. මෙන්න මේ හරි. යටිපැත්ත බැලුවොත් මේ වගේ ලුක් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතනට තමයි අපි මේ බ්‍රැකට් එක සෙට් කරන්නේ. මේ බ්‍රැකට් එක ඔයා හිතන්නකො වහල එක සෙට් කරනවා කියලා මෙහෙම උඩු අතට මේකට මේ යන දෙක දාලා මේක වහලට සෙට් කරන්න තියෙන්නේ. ඊට පස්සේ මේ බ්‍රැකට් එකට මේක මේ විදිහට ෆික්ස් කරන්න තියෙන්නේ. ඊළඟට මෙතන type C port එක එනවා. මේකෙන් තමයි අපි power දෙන්න ඕනේ. මෙතන type C cable එක මෙතනට ගහන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට සාමාන්‍ය ෆෝන් charger එකකින් දෙන්න පුළුවන්. normal ෆෝන් charger එකකින් current එක දෙන්න තියෙන්නේ. current එක දීලාම තියන්න ඕනේ. මේක හැම වෙලාවෙම වැඩ කරනවා නම්. ඊට පස්සේ මේක power on වුණාට පස්සේ අපි ෆෝන් එකට දාගන්න ඕනේ Basus Security කියන app එක. Basus Security කියන app එක දාගෙන අපිට පුළුවන් app එකෙන් manage කරන්න මේ කැමරාව. ඉතින් app එක setup කරන විදිය මම ඊගා වීඩියෝ එකෙන් අරන් ඉන්න. සමහර විට ඉක්මනට මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරලා දියා. ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක පාත description එක බලන්න. මේ link එක දාලා තියනවා. නැත්නම් මේ වීඩියෝ එකේ පාත comment section එකේ පළවෙනි comment එකේ මම දෙවෙනි වීඩියෝ එකේ link එක දාලා තියන්න. කොහොමද මේ කැමරාව ඔයාගේ ෆෝන් එකට setup කරගන්නේ කියලා. ඉතින් අද අන්බොක්සිං වීඩියෝ එක විතරයි අරන් ආවේ. ඊගා වීඩියෝ එකෙන් මම අරන් ඉන්නම්. කොහොමද මේක ඔයාගේ ෆෝන් එකෙන් setup කරගන්නේ කියලා. ඉතින් ෆෝන් එකට setup කරගත්තට පස්සේ ඔයාලට අනිවාර්යෙන් Wi-Fi connection එකක් ඕනේ. Wi-Fi හරහා තමයි අපි මේක connect කරන්නේ. ඔයාගේ ගෙදර Wi-Fi තියෙන්න ඕනේ. මේකත් Wi-Fi වලට connect වෙනවා. ඒ වගේම ඔයාගේ ෆෝන් එකේ data on එකේ තිබ්බට අවුලක් නැහැ. ඔයා ලංකාවේ ඕන තැනකට ගියොත් ඔයාගේ ෆෝන් එකෙන් බලන්න පුළුවන් shop එකේ ගෙදර මොනවද වෙන්නේ කියලා මේ කැමරාව හරහා. ඉතින් අද අන්බොක්සිං වීඩියෝ එකක් තමයි අරන් ආවේ. මේකේ සාම්පල් වීඩියෝස් ඒ වගේම මේක setup කරගන්නේ කොහොමද කියලා මං ඊගා වීඩියෝ එකෙන් ඔයාලට අරන් එන්නම්. මේකේ price එක ගත්තොත් රුපියල් 15000 16000 ඔය වගේ price range වල තමයි යන්නේ. ඊට අඩුවෙන් price range එක තමයි යන්නේ. ඉතින් ඔයාලට මේක buy කරන්න පුළුවන්. ලංකාවේ ඔය electronic shops වල එහෙම තියෙනවා. Basus brand එකේ නැත්තම් dealers ලගෙන් වගේ purchase කරගන්න පුළුවන්. එහෙනම් මතක ඇතුව වීඩියෝ එක like කරලා අපිව subscribe කරගෙන යන්න. ඊගා වීඩියෝ එක මම අරන් එන්නම්. මේක අපේ ෆෝන් එකට setup කරලා කොහොමද හදාගන්නේ කියලා ගොඩක් අය අහලා තිබ්බා. කොහොමද මේ ඉන්ඩෝ කැමරා එකක් අපේ ෆෝන් එකට setup කරලා හදාගන්නේ කියලා ගොඩක් අය දන්නේ නැහැ මේක කොහොමද හරියට කරගන්නේ කියලා. ඉතින් ඊගා වීඩියෝ එක මම අරන් එන්නම්. ඊගා වීඩියෝ එක මම ඉක්මනට අප්ලෝඩ් කරොත් මේ වීඩියෝ එක පාත comment section එකේ පළවෙනි comment එක බලන්න. නැත්නම් මේ වීඩියෝ එකේ description එක බලන්න. එතන මම link එක දාලා තියෙනවා. එතනින් ඔයාලට මේකේ දෙවෙනි වීඩියෝ එක බලන්න පුළුවන්. Kibro SOFA අපේ YouTube channel එක subscribe කරන්න වීඩියෝ එක හොඳයි නම් like කරන්න share කරන්න share කරන්න share කරන්න Kibro SOFA අපේ YouTube channel එක subscribe කරන්න වීඩියෝ එක හොඳයි නම් like කරන්න share කරන්න